ආබාධ සහිත පුද්ගලයන්ගෙන් කිසිදු සේවා ගාස්තුවක් අය කරනු නොලැබේ. අම්මට සිරි. ගිහිල්ලාම බලමු කතාව ඇත්තද කියලා. මේ vlog එක ඇවිල්ලා රෝදපුටු හමුවක්. හබරන තමන්ගේම කියලා shops දෙකකුත් open කරගෙන ගෝලුවෝ දෙතුන් දෙනෙකුත් තියාගෙන match එකක් ගන්න කොල්ලෙක් ගැන තමයි මම ඔයාලට කියන්න යන්නේ. හොඳම දේ කියන්නේ මෑන් ඉන්නේ wheelchair එකේ. මං වගේ එක්කෙනෙක්. මම පාසෙකුඩා පැත්තට trip එකක් ගිහලා එනකොට මෑන් මීට් වෙන්න ඕන කියලා හිතාගත්තා. ඒ යන පාරේ තමයි හබරන මෙයාගේ shop එක තියෙන main එක. ඒකට කෝල් එකක් දුන්නා මෑන් හිටිය ඇතුලේ මම ගිහලා මීට් වුණා. මේ එතකොට chat එකක් දාන්න දැන් දෙන්න ඔය ඉන්න එක තමයි වෙන්නේ. අපි wheelchair users ලා හම්බුනාම අපිට කතා කරගන්න දේවල් ගොඩක් තියෙනවා. කොහොමද wheelchair එක සම්බන්ධ දේවල් ඊට පස්සේ අනේ ඒවා මොනවද? ඊපස්සේ ඔය යූරින් අනම්මනම් ප්‍රශ්න බෙහෙත් අනම්මනම් ඒ වගේ දේවල් අපි ඉතින් ඒ දේවල් ගැන සායන වෙලා කතා කරගෙන හිටියා. මීට අවුරුදු 7-8කට කලින් වගේ බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා සීගිරියේදී එයාටත් මං වගේම ඉන්ජරි එකක් වෙලා තියෙන ස්පයිනල් කෝඩ් ඉන්ජරි එකක්. එතකොට ඒ දවස්වල ඉඳන්ම පොඩ ස්ටෙප් බයි ස්ටෙප් එක දේවල් කරගෙන මෑන්ගේ හොඳකට තියෙන්නේ ඇවිල්ලා එක අතක් ඇවිල්ලා මිනිහාගේ වැඩ කරනවා. ඉතින් ඒක අතකින් බෞද්ධ එක අල්ලගෙන රිපෙයාරින් ෆෝන් රිපෙයාරින් ඒ වගේ දේවල් ඔක්කොම කරගන්න පටන් ගත්තා. එතනින් ස්ටෙප් බයි ස්ටෙප් ඇවිල්ලා පොඩි ෂොප් එකක් දාගෙන ඒ ෂොප් එකේ පස්සේ හබරන ටවුමෙම තව ෂොප් එකකුත් දාගෙන තව උතන පොඩි දේවල් රෙන්ට් එකටයි ඒ වගේ ගොඩාක් දේවල් තව සෆාරි වෙහිකල්ස් දාලා ඒ වෙනුත් ඉන්කම් අරගෙන තව ප්ලෑන්ස් ගොඩකුත් එක්ක යන මැච් එකක් ගන්න කොල්ලෙක්. ඇත්තටම අපි වගේ ඩිසේබල් වෙච්ච කට්ටිය ගොඩක් හම්බ කරන පැත්ත මඩි ගොඩක් සෑන්ඩ් ලංකාවේ. යාලට හම්බ කරන්න විදියකුත් නැහැ හම්බ කරන්නෙත් නැහැ. හරි දැන් ඔක්කොම ඉවරයි කියලා ඉන්නවා. ඒතර ඒ කට්ටියට ලොකු මොටිවේෂන් එකක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. මේ අර අත පුළුවන් කෙනෙකුත් නෙවෙයි අත සාමාන්‍ය එක අතයි මෙයාගේ වැඩ කරන්න අනිත් අත අමාරුයි මෙයාට. ඒතර තනි අතෙන් තමයි ওই මැච් එක ගන්න ඔයාලට වීඩියෝස් වලත් පේන්නේ. ඒතර ඩිසේබල් වෙලා ඉන්න ඔයාලට තෝනව පැත්තකින් මැච් එක ගහ ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලගේ මොටිවේෂන් එක තමයි වැදගත් වෙන්නේ. අතාරින්න එපා. ස්පෙෂලි අතාරින්න එපා. මොකක් හරි වුණොත් එතනින් නවත්තන්න නැතුව තව පාරක් try කරන්න වැටෙන්න try කරගෙන මෙන්න. එතකොට තමයි මැච් එක ගහ ගන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් අර එක පාරක් ඉවරනවා හරි එච්චර තමයි ආයි ඉතින් ඕක තේරුමක් නැහැ කියලා අතාරලා ගියා කියන්නේ එතනින් කතාව ඉවරයි. එහෙම නැතුව වැටෙන්න අල්ලගෙන යන්න මගේ ස්ටෝරි එකත් ඒක තමයි. නැවතෙන්නේ නැතුව අල්ලන් ගියොත් මැච් එක ගන්න පුළුවන්. මෙයාත් මේ එකපාර බෑලා ලොකුවට ඉන්වෙස්ට් කරලා ගහපු මැච් එකක් නෙවෙයි. එයාගේ අතේ තියෙන ප්‍රමාණය ඊට පස්සේ තියෙන දේවල් එක්ක හිමීට අවුරුදු 4ක් විතර පොඩ පටන් අරන් හැබැයි හොඳට ફોකස් කරලා අර මොටිවේෂන් එකත් එක්ක ගහපු මැච් එකක් මේ මෙයා. මාත් එක්ක කතා කරලා තිනවා මේක ගැන ඕන තරම්. ඒතර අපි වැටිච්ච කෙනාගේ මොරාලිටි එක අනික් කට්ටියට වඩා සෑහෙන්න වැඩි. ගොඩක් අර ප්‍රතික්ෂේප වීම නැත්තම් මේ වගේ දෙයකින් බිමටම වැටුනාම ආයෙ නැගිටින්න පුළුවන් හයිප් එක ගොඩක් වැඩි. ඒතර ඒකත් එක්ක ලොකු ගමනක් ආපු කොල්ලෙක් මේක තමයි මම ඔයාලට පෙන්නන්නත් හිතුවේ. මේනකොට ඉතින් හොඳ ගමනක් යන තව ඉස්සරහට එයාගේ ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. බය නැතුව වැඩක් බාර දෙන්න පුළුවන් කොල්ලෙක් හබරන ඉන්න කට්ටිය මේක බලනවා නම් බය නැතුව යන්න. හබරන ටවුමේ තමයි ෂොප් එක තියෙන්නේ. මේ නමින් සර්ච් කරාම ෂොප් එක එනවා. එයාලගේ ෆෝන්ස් ගන්න තියෙනවා. ඊට පස්සේ ලැප්ටොප් ඒ වගේ ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් ඔක්කොම වගේ තියෙනවා. ඊට අමතරව මැකැනික් රිපෙයාරින් සීන්ස් ඔක්කොම වගේ බලනවා මෑන්. එයාගේ තව ගෝල් දෙතුන් දෙනෙකුත් ඉන්නවා. ඒ නිසා වැඩ ඉක්මනට වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. මමත් ගිහිල්ලා මගේ වැඩ කරගෙන ආවා ඉක්මනට. මගෙන් ඇත්තටම සර්විස් චාර්ජ් එකක් ගත්තේ නැහැ එතකොට. ඉතින් ඔයාලත් බලන් ඉන්නවනම් අනිවාර්යෙන් ඔයාලා මේකෙන් ගන්න ඕන දේ තවය මොකුත් නැතුව මෙයාගේ තනි අතකින් මෙයා කරන වැඩ ටික මේ එතන ඔක්කොම තියාගෙන ඇවිදලා ගිහිල්ලා දෙයක් කරගන්න පුළුවන් පාසකම තියලා ඔයාලා මැච් එකක් ගහගත්තේ නැත්නම් තව වැඩක් නැහැ. ඉතින් ඒක තමයි මේ දේවල් පෙන්වන්නේ. ඉතින් අතපය තියාගෙන ඉන්න ඔයාලත් උනන්දු වෙන්න ඔයාලගේ දේවල් කරගන්න. සල්ලි අතේ තිබ්බම සක්සස් එක කියලා මම කියන්නේ නැහැ. උනාට සල්ලි පැත්තෙන් සක්සස් එකක් ගන්න නම් මේ වගේ මැච් එකක් ඕනම කෙනෙක්ට ගහන්න පුළුවන්. මම යාගේ ප්‍රොෆයිල් එකත් යටින් මෙන්ෂන් කරන්නම් බලලා සපෝට් එකක් දෙන්න. මේ පෝස්ට් එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. Thank you.